ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින්. එම්ఐ එමිරේට්ස් සහ ඩුබායි කැපිටල් අතර තරගයේ විශේෂ තරගයක් බවට පත්වුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක දසුන් ශානක වගේම කමිදු මෙන්ඩිස් ක්‍රීඩා කළ තරගයක් වීම නිසයි. මෙහිදී කාසිවාසී ජයග්‍රහණය කළ ඩුබායි කැපිටල් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහර දීමේදී පිටීට පිවිසි එම්ఐ එමිරේට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මොහමඩ් වසීම් ලකුණු 17යි. ජොනි බැරස්ටෝ ලකුණු 40කින් වේගවත් ලකුණු 67ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 6 පහර 3ක් හා 4 පහර 8ක් ඇතුළත්. නිකොලස් පූරාන් ලකුණු 8යි. කිරන් පොලාර් ලකුණු 6යි. ටොම් බෙන්ස්ටන් ලකුණු 5යි. ශ්‍රී ලංකා පිතිකරු කමිදු මෙන්ඩිස් අතද ලබාගත හැකිවේ ලකුණු 10යි. ඔහු කඩුල මුවා කිරීමේ වරදලා අසුවී දෙවී ගියා. රෂීද් ඛාන් 1 ලකුණයි. රොමාරියෝ ෂෙපෙල් ලකුණු 18ක් නොදෙවී ලබාගත්තා. ඒ අනුව එම්ఐ එමිරේට්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කල්ලු 8ක් දැවී ලකුණු 137ක් රැස් කරා. පන්දු යැවීම අතින් මුෂ්ෆිකර් රහමාන් කල්ලු 3ක්ද, මොහමඩ් ජවදුල්ලා කල්ලු 2ක්ද, ඩේවිඩ් විලේ, හයිදර් අලි හා වකර් එක් කල්ලුවකින්ද දවාගත්තා. පසුව ලකුණු 138ක් හඹා යාමට පිටීට පිවිසි නායක දසුන් ශානක ප්‍රමුඛ ඩුබායි කැපිටල් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලිව්ස් ඩී ප්ලුයි ලකුණු 4කට දැවී ගියා. ෂයන් ජගන්ජීර් ලකුණු 34ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 6 පහර 3ක් ඇතුළත්. ජෝඩන් කොක්ස් ලකුණු 46යි. රෝමන් පවෙල් ලකුණු 11යි. නායක දසුන් ශානක ලකුණු 3යි. ඔහු කමිදු මෙන්ඩිස් යොමු කළ පන්දුවකට දැවී යාම විශේෂත්වයක්. නිෂාම් ලකුණු නොලබා දැවී ගියා. මොහමඩ් නබි ලකුණු 12ක් ලබා ගත්තා. ඩේවිඩ් විලේ ලකුණු 9යි. හයිදර් අලි ලකුණු 2ක් හා මුෂ්ෆිකර් රහමාන් ලකුණු නොලබා පිටියේ රැඳී සිටියා. ඒ අනුව ඩුබායි කැපිටල් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ රැස් කළේ ලකුණු 130ක් පමණයි. පන්දු යැවීම අතින් නවීනුල් හක්, රොමාරියෝ ෂෙපර්ඩ් හා රෂීද් ඛාන් කල්ලු 2 බැගින් දවා ගත්තා. කමිදු මෙන්ඩිස් 1 කඩුල්ලයි. මොහමඩ් රෝහිත් 1 කඩුල්ලයි. ඒ අනුව තරගයේ වීරයා පන්දු වාර 4ම යවා ලකුණු 14කට කල්ලු 2ක් දවාගත් රෂීද් ඛාන්. ඒ අනුව එම්ఐ එමිරේට්ස් කණ්ඩායම ලකුණු 7කින් තරගය ජයගත්තා. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැනගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.